ඒ වර්ෂ 1988 දෙසැම්බර් මාස 21 වනදායි. ලන්ඩන් නුවරින් අහසට නැගුණ පෑනෑම් 103 දරණ ගුවන් යානාව පිරී පැවතියේ නත්තල් නිවාඩුව සැමරීමට තම ආදරණීයන් හා එක්වීමේ බලාපොරොත්තුවෙන් නිවෙස් බලා යමින් සිටි අහිංසක මිනිසුන් 243 දෙනෙකුගෙන්. ඊට අමතරව ගුවන් කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 16 දෙනෙකුද ගුවන් මගීන්ට සත්කාර කිරීම වෙනුවෙන් එම යානාවේම ගමන් කරමින් සිටියා. එනමුත් මේ Tamanගේ අවසන් ගුවන් ගමන වනු ඇති බව ඔවුන් කිසිවෙකු හෝ නොසිතන්නට ඇති. ගුවන් ගත වී විනාඩි 38කට පසු මෙම යානාව ස්කොට්ලන්තයේ ලොකර්බී නගරයට ඉහළ අහසේදී පුපුරා යන්නට වූයේ සමස්ත ලෝකයාම කම්පනයට පත් කරමින්. 9/11 ප්‍රහාරයට පෙර ඇමරිකානු සිවිල් වැසියන්ට මුහුණ දීමට සිදු වූ වඩාත් විනාශකාරීම ප්‍රහාරවලින් එකක් වශයෙන්ද ලෝක ඉතිහාසය තුළ සනිටුහන් වූ ලොකර්බී ගුවන් යානා ඛේදභාජකය පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ. වර්ෂ 1988 දෙසැම්බර් මාස 21 වනදා සන්ධ්‍යා භාගයේදී පෑන් ඇමරිකන් වර්ල්ඩ් එයාර්වේස් සමාගමට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානාවක් ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් තම ගමන් ආරම්භ කළා. ඒ නිව්යෝක් බලා පියාසර කිරීමේ අරමුණින්. පෑනෑම් ෆ්ලයිට් 103 යනුවෙන් හැඳින් වූ මෙම යානාව මගින් 243 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වූවක්. ඔවුන්ගෙන් බහුතරය නත්තල් උත්සවයට පෙර තම නිවෙස් බලා ගමන් කරමින් සිටි ඇමරිකානුවන් වූ බැව් සඳහන්. ලන්ඩනෙන් පිටත්ව මිනිත්තු 38කට පසු අඩි 31,000ක පමණ උස මට්ටමකට ළඟාවීමට මෙම යානාවට හැකි වුණා. කෙසේ වෙතත් එක් වරම යානාවේ ඉදිරිපස භාණ්ඩ ගබඩා කරන කොටස තුල බෝම්බයක් පුපුරා ගියේ එහි සිටි සියලු දෙනා භීතියට පත් කරමින්. මෙම බෝම්බ ප්‍රහාරය නිසා යානාවේ වම්පස බඳෙහි සෙන්ටිමීටර් 50ක් පමණ වූ සිදුරක්ද නිර්මාණය වුණා. යානාව තුළ පැවති පීඩනය සහ පිටත වායුගෝලීය පීඩනය අතර ඇති වූ වෙනස හේතු කොටගෙන වායු පීඩන අසමතුලිතතාවයක් හටගත්තේ ඒත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිත්තු 3ක් ඇතුළත යානාවේ කොක්පිට් සහ ෆස්ට් ක්ලාස් කැබින් කොටස ප්‍රධාන බඳෙන් ගැලවී වෙන්ව ගියා. ඒ රාත්‍රී 7:02ට පමණ යානාවේ බඳ කොටස දකුණු ස්කොට්ලන්තයට අයත් ලොකර්බී නගරයට ඉහළ අහසේදී සම්පූර්ණයෙන්ම පුපුරවා හරිමින්. මේ නිසා යානාවේ ගමන් කළ මගින් 243 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 16 දෙනා ඇතුළු පුද්ගලයන් 259 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අධික සීතල සහ ඔක්සිජන් හිඟවීම හේතුවෙන් බොහෝ දෙනා පොළවට පතිත වීමටත් පෙර සිහි මූර්ඡා වී මියගොස් සිටි බවයි විමර්ශකයන්ගේ පිළිගැනීම. යානාවේ පියාපත් සහ ඉන්ධන ටැංකි කඩා වැටුනේ ලොකර්බී නගරයේ ෂර්වුඩ් ක්‍රෙසන්ට් වීදිය මතටයි. ටොන් ගණනක ගුවන් ඉන්ධන පොළොවට පතිත වීමත් සමග දැවැන්ත පිපිරීමක් එහිද හටගත්තා. ඒ මහා ගින්නක්ද අවුලුවාලමින්. මෙම පිපිරීම නිසා හටගත් කම්පනය රික්ටර් මාපකයේ 1.6ක භූමිකම්පාවක් හා සමාන වූ බවද සැලයි. මෙයින් නිවාස රැසක් සහ මුලින්ම විනාශ වී ගිය අතර ලොකර්බී නගර වැසියන් 11 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. ඒ ලොකර්බී ප්‍රහාරය හේතුවෙන් ජීවිත හිමි වූවන්ගේ සංඛ්‍යාව 270 දක්වා ඉහළ යවමින්. එමෙන්ම පෑනෑම් යානාවේ සුන්බුන් සහ මියගිය පුද්ගලයන්ගේ මලසිරුරුවල කොටස් සැතපුම් 845ක් එනම් වර්ග කිලෝමීටර් 2189ක තරම් දැවැන්ත භූමි ප්‍රදේශයක් පුරා විසිරී ගිය බවද සඳහන්. පෑනෑම් 103 යානාව විනාශ කිරීම සඳහා ප්‍රහාරකයන් විසින් භාවිතා කර තිබුණේ පියවර දෙකකින් යුත් විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමවේදයක්. මෙහිදී පළමුවෙන්ම ඔවුන් සෙම්ටෙක්ස් වර්ගයේ ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 300ත් 400ත් අතර ප්‍රමාණයක් ටොෂිබා SF-16 වර්ගයේ රේඩියෝ කැසට් රෙකෝඩරයක් තුල තැන්පත් කළා. ඉන්පසුව ඔවුන් එය සඟවනු ලැබුවේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් පිර වූ සංචාරක ගමන් මල්ලක් තුලයි. යානාව ගුවන්ගත වීමේදී ඇතිවන වායුගෝලීය පීඩන වෙනස් වීම හඳුනාගෙන ඊට අනුකූලව ක්‍රියාත්මක වන පීඩන සංවේදකයක්ද මෙම බෝම්බයටම සම්බන්ධ කිරීමට ප්‍රහාරකයන් කටයුතු කොට තිබුණා. ඉන් නොනවති ඔවුන් එයට MST-13 වර්ගයේ කාල ගණකයක්ද සම්බන්ධ කරනු ලැබුවේ නිශ්චිත වේලාවකට අනුව බෝම්බය පුපුරවා හැරීමේ අරමුණ ඇතිවයි. යානය ගුවන්ගත වී අඩි 10,000කට වඩා වැඩි උස මට්ටමකට ළඟා වූ පසු පීඩන සංවේදකය මගින් පළමුවෙන්ම සිදු කරනු ලැබුවේ බෝම්බයේ විද්‍යුත් පරිපථය සක්‍රිය කරවීමයි. ඉන්පසුව එහි තිබූ MST-13 වර්ගයේ ඉලෙක්ට්‍රොනික කාල ගණකයද ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා.
ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වූයේ මෙම යානාව අට්ලාන්ටික් සාගර කලාපය තුලදී පුපුරවා හැරීමටයි. එනමුත් එදින පැවති දැඩි සුළං තත්ත්වය හේතු කොටගෙන මිනිත්තු කිහිපයකින් තම ගමන ප්‍රමාද කිරීමට පෑනෑම් යානාවේ ගුවන් නියමුවන් තීරණය කොට තිබුණා. බෝම්බය පුපුරා යන විට පෑනෑම් 103 යානාව අට්ලාන්ටික් සාගරය වෙත ළඟා වී නොතිබුණේ ඒ නිසයි. ත්‍රස්තවාදීන් විසින් මෙම මාරාන්තික බෝම්බ ප්‍රහාරය සැලසුම් කර තිබුණේ එකල ගුවන් තොටුපළවල ගමන්මළු පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පැවති තාක්ෂණික දුර්වලතාවයන් උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගෙනයි. ඒ අනුව මෙම බෝම්බ ඇට වූ ගමන් මල්ල කිසිදු භාරකරුවෙකු නොමැතිව ගුවන් තොටුපළවල් 3ක් හරහා ගමන් කර තිබුණා. එය තම ගමන ආරම්භ කර තිබුණේ මෝල්ටාවේ ලූකා ගුවන් තොටුපළෙන්. එයා මෝල්ටා ගුවන් සේවාවට අයත් KM-180 යානාව හරහයි. ඉන්පසුව ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළ වෙත පැමිණි එම ගමන් මල්ල ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ පෑනෑම් 103 ඒ යානාව වෙත මාරු කරනු ලැබුවා. ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වූ පසු එම ගමන් මල්ල තැන්පත් කරනු ලැබුවේ ඒ වන විට නිව්යෝක් නුවර බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ පෑනෑම් 103 යානාවේ ඉදිරිපස භාණ්ඩ ගබඩා කරන කොටස තුලයි. ලොකර්බි ගුවන් යානා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු බුද්ධ්‍යංශ නිලධාරීන් කටයුතු කළා. ඒ පිපිරීම් කලාපය තුල තිබී සොයාගන්නා ලද සුන්බුන් උපයෝගී කර ගනිමිනුයි. මෙම සුන්බුන් අතර තිබී අර්ධ වශයෙන් පිලිස්සී ගිය කොළ පැහැති ඇඳුම් කැබලි කිහිපයක් සොයා ගැනීමට විමර්ශකයන් සමත් වුණා. මෙම ඇඳුම් කැබලිවල තිබූ ලේබල් සහ නූල් වර්ග පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී හෙළිදරව් වූයේ ඒවා මෝල්ටාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වන බවයි. ඒ අනුව මෝල්ටාව වෙත ගිය විමර්ශකයන්ට එහි තිබූ මේරීස් හවුස් නැමැති කුඩා ඇඳුම් සාප්පුවක් සොයා ගැනීමටද හැකි වුණා. එම සාප්පුවේ හිමිකරු නමින් ටෝනි ගවුචි. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු විමර්ශකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම ඇඳුම් තමා විසින් ලිබියානු ජාතිකයෙකු වෙත අලෙවි කළ ඒවා වන බවයි. මේ අතරතුර පිපිරීම් කලාපය තුල තිබී පිලිස්සීම් සහිත සෙන්ටිමීටරයකටත් වඩා කුඩා වූ කොළ පැහැති පරිපත පුවරු කැබැල්ලක් සොයා ගැනීමටද විමර්ශකයන් සමත් වුණා. පරීක්ෂණ වලින් පසුව අනාවරණය වූයේ මෙය ස්විට්සර්ලන්තයේ මෙබෝ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද MST-13 වර්ගයේ ඉලෙක්ට්‍රොනික කාල ගණකයට අයත් වන බවයි. ඒ වන විට මෙම කාල ගණක යන්ත්‍ර මිලදීගෙන තිබුණේ ලිබියානු බුද්ධ්‍යංශ විසින් පමණක් බවද පසුව හෙළිදරව් වුණා. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් ලිබියානු බුද්ධ්‍යංශය මෙම ප්‍රහාරය සඳහා ඍජුව මැදිහත් වී ඇති බවට ප්‍රකාශ කරනු ලැබුවේ එම බුද්ධි තොරතුර පදනම් කරගෙනයි. ලොකර්බි ගුවන් යානා බෝම්බ ප්‍රහාරය යනු ඇමරිකාව සහ ලිබියාව අතර පැවති දැඩි දේශපාලනික සහ යුදමය ගැටුම් මාලාවක ප්‍රධාන සන්ධිස්ථානයක්. වර්ෂ 1969 සැප්තැම්බර් මාස පළමුවනදා බලයට පත් වූ මුවම්මර් ගඩාෆිගේ නායකත්වයේ යටතේ ලිබියාව බටහිර විරෝධී විප්ලවවාදී රාජ්‍යයක් ලෙස ක්‍රියා කළා. එහිදී ගඩාෆි විසින් මධ්‍යධරණී මුහුදු කලාපය තුල ඇමරිකානු බලයට ඍජුවම අභියෝග කරනු ලැබුවේ කිසිදු පැකිලීමකින් තොරවයි. ඒ ලොව පුරා ක්‍රියාත්මක වූ බටහිර විරෝධී සටන්කාමීන් හට අවියායුධ සහ මූල්‍යමය ආධාරද ලබා දෙමින් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් ලිබියාව ත්‍රස්තවාදයට උදව් දෙන රාජ්‍යයක් ලෙස සලකන්නට වුණා. 1980 දශකයේ මුල් භාගයේ සිටම ලිබියාව සහ ඇමරිකාව අතර යුදමය නොසන්සුන්තාවයක් පැවති බවද රහසක් නොවේ. එහිදී සිද්රා ද්‍රෝණියේ අයිතිය සම්බන්ධයෙන් නැති වූ අර්බුදයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලිබියානු පාලනය විසින් සිද්රා ද්‍රෝණි කලාපය තමන්ට අයිති බැව් කියා සිටියද ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් ඊට එකඟ වූයේ නැහැ. ඒ අනුව සිද්රා ද්‍රෝණියේ ජාත්‍යන්තර මුහුදු සීමාවක් ලෙස සැලකූ ඇමරිකාව එහි නාවික අභ්‍යාසයක් පැවැත්වීමටත් කටයුතු කළා. වර්ෂ 1981 සහ 1989 දී මෙම මුහුදු සීමාව ආශ්‍රිතව ඇමරිකානු සහ ලිබියානු යුද ගුවන් යානා අතර ගුවන් සටන් දෙකක් ඇති වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මෙම සටන් වලින් ලිබියානු ගුවන් යානා 4ක් විනාශ කර දැමීමටද ඇමරිකානුන් සමත් වුණා. කෙසේ වෙතත් ලොකර්බි ප්‍රහාරයට බලපෑ ආසන්නතම සහ ප්‍රධානතම හේතුව වූයේ ලා බෙලි බෝම්බ ප්‍රහාරයයි. වර්ෂ 1986 අප්‍රේල් මාසයේදී බටහිර බර්ලිනේ පිහිටි ලා බෙලි නම් වූ රාත්‍රී සමාජ ශාලාවට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එය ඇමරිකානු හමුදා නිලධාරීන් නිතර ගැවසුන ස්ථානයක් වූ බවද සඳහන්. ඒ අනුව මෙම ප්‍රහාරය මගින් ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකුටත් තුර්කි ජාතික කාන්තාවකටත් දිවි අහිමි වූයේ තවත් විශාල පිරිසකට බරපතල තුවාල සිදු කරමින්. එවක ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් විසින් මේ පිළිබඳ ඍජුවම චෝදනා එල්ල කරනු ලැබුවේ ලිබියානු බුද්ධ්‍යංශ වෙතයි.
කෙසේ හෝ වේවා මෙම ප්‍රහාරයට පළිගැනීමක් ලෙස වර්ෂ 1986 අප්‍රේල් මාස 15 වනදා ලිබියාවේ ට්‍රිපෝලි සහ බෙන්ගාසි නගර වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඇමරිකාව කටයුතු කළා. ඔපරේෂන් එල් ඩොරාඩෝ කැන්යන් ලෙස හැඳින් වූ මෙම ප්‍රහාරයේ ප්‍රධානතම ඉලක්කය වූයේ ගඩාෆි රැඳී සිටි නිවස සහ ඔහුගේ හමුදා මූලස්ථානයයි. ගඩාෆි තම දිවි බේරා ගැනීමට සමත් වුවද මෙම ප්‍රහාරයෙන් ලිබියානු සිවිල් වැසියන් සහ හමුදා නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව මෙම ප්‍රහාරය වොෂින්ටන් පාලනය කෙරෙහි ලිබියාව තුළ පැවති වෛරය සහ පළිගැනීමේ චේතනාව තව තවත් වර්ධනය කිරීමට හේතු සාධක වූ බැව් රහසක් නොවේ. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය බුද්ධි වාර්තාවලට අනුව ලොකර්බි ප්‍රහාරය යනු වර්ෂ 1986 දී ඇමරිකානුන් විසින් ලිබියාව වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ලිබියානු බුද්ධ්‍යංශ විසින් මෙහෙවනු ලැබූ සැලසුම් සහගත පළිගැනීමක්. ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ඝාතනය කර දැමීම සඳහා ඇමරිකානුන් විසින් දියත් කරනු ලැබූ ඔපරේෂන් එල් ඩොරාඩෝ කැන්යන් නම් වූ ක්‍රියාන්විතය පිළිබඳ වූ වැඩිදුර තොරතුරු ඔබ දැන ගැනීමට කැමති නම් ඉහත දැක්වෙන දිගුවෙන් ඒ සම්බන්ධයෙන් අප විසින් මින් පෙර ඉදිරිපත් කොට ඇති වැඩසටහන වෙත ඔබ අවධානය යොමු කරන ලෙස මතක් කරනවා. ලොකර්බි ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිබියානු සැකකරුවන් බ්‍රිතාන්‍යයට හෝ ඇමරිකාවට බහර දීමට ගඩාෆි එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. මීට විසඳුමක් වශයෙන් නෙදර්ලන්තයේ යුට්රෙච්ට් නගරයට ආසන්නව පිහිටි කැම්ප් සේස්ට් ප්‍රදේශය තාවකාලිකව ස්කොට්ලන්ත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළා. අත්අඩංගුවට ගනු ලැබූ ලිබියානු සැකකරුවන් සම්බන්ධ සමස්ත නඩු විභාගයම පැවැත්වූයේ එම භූමිය තුලයි. මෙම කැම්ප් සේස්ට් ප්‍රදේශය අතීතයේදී ඇමරිකානු ගුවන් හමුදා කඳවුරක් වූ බවද සඳහන්. වර්ෂ 2000 මැයි මාසයේදී ආරම්භ වූ ලොකර්බි ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය වර්ෂ 2001 ජනවාරි මාස 31 වනදා දක්වාම පැවැත්වුණා. ඒ ස්කොට්ලන්ත නීතියට අනුකූලවයි. කෙසේ වෙතත් සාමාන්‍ය ස්කොට්ලන්ත නඩු විභාගවල මෙන් ජූරි සභාවක් මෙහිදී දක්නට නොලැබීම විශේෂත්වයක්. ඒ වෙනුවට ස්කොට්ලන්ත විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග වුණා. නඩු විභාගය අවසන් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කැම්ප් සේස්ට් ප්‍රදේශය නැවතත් නෙදර්ලන්ත රජය වෙත භාර දෙනු ලැබුවේ එහි ක්‍රියාත්මක වූ ස්කොට්ලන්ත නීතිමය බලයද අහෝසි කරමින්. වර්තමානයේ වන විට මෙම පරිශ්‍රය සරණාගතයින් රඳවා තබන මධ්‍යස්ථානයක් මෙන්ම ගුවන් ගමන් කෞතුකාගාරයක් වශයෙන්ද භාවිතා වනවා. ලොකර්බි ගුවන් යානා බෝම්බ ප්‍රහාරය මෙහෙයවීම සම්බන්ධයෙන් ලිබියානු ජාතිකයන් දෙදෙනෙකු වෙත ඍජුවම චෝදනා එල්ල වුණා. ඒ අතරින් පළමුවැන්නා වූයේ අබ්දෙල් බසෙඩ් අලි මොහමඩ් අල් මෙග්‍රාහි නැමැත්තයි. ලිබියානු බුද්ධ්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ ඔහු ලිබියන් ඇරබ් එයාලයින් සමාගමේ ආරක්ෂක ප්‍රධානියා වශයෙන්ද කටයුතු කර තිබුණා. විමර්ශනවලට අනුව ප්‍රහාරය සඳහා භාවිතා කළ බෝම්බය අඩංගු ගමන් මල්ල ව්‍යාජ ලේඛන භාවිතා කර මෝල්ටාවේ සිට ජර්මනිය හරහා ලන්ඩනය බලා යන ගුවන් යානාවට ඇතුළු කරනු ලැබුවේ මොහු විසිනුයි. ඒ අනුව කැම්ප් සේස්ට් අධිකරණය මගින් අල් මෙග්‍රාහි ලොකර්බි ප්‍රහාරයේ ප්‍රධාන වැරදිකරු ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ ඔහුට ජීවිතාන්තයේ දක්වා වූ සිරදඬුවමක් නියම කරමින්. මෙම බෝම්බ ප්‍රහාරය මෙහෙයවීම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා ලැබූ දෙවැන්නා ලැමෙන් කලීෆා ෆීමා නම් වුණා. ඔහු මෝල්ටාවේ ලූකා ගුවන්තොටුපොලේ පිහිටි ලිබියන් ඇරබ් එයාලයින්ස් ආයතනයේ ස්ථාන කළමනාකරු වශයෙන් සේවය කළ අය. තම තනතුර සහ බලතල භාවිතා කරමින් බෝම්බය අඩංගු ගමන් මල්ල ගුවන්තොටුපොළ ආරක්ෂක පද්ධතිය හරහා රහසිගතව එයා මෝල්ටා කේම් 180 යානාව වෙත ඇතුළත් කිරීමට අල් මෙග්‍රාහිට සහාය දුන් බවට මොහුට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් කලීෆා ෆිමාට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි සාධක සොයා ගැනීමට බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු විමර්ශකයන්ට හැකි වූයේ නැහැ. වර්ෂ 2001 ජනවාරි මාස 31 වනදා මොහුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දුව කළේ ඒ අනුවයි. කැම්ප් සේස්ට් නඩු විභාගයෙන් අල් මෙග්‍රාහි වැරදිකරු බවට ප්‍රකාශ කළද ඒ හරහා ලොකර්බි අර්බුදය සහ මුලින්ම අවසන් වූයේ නැහැ. අල් මෙග්‍රාහිට එරෙහිව ලබා දුන් තීන්දුව බරපතල සැකසංකා සහ දේශපාලන බලපෑම් වලින් පිරී පවතිනක් බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය. ඔහුට එරෙහිව තිබූ ප්‍රධානතම සාක්ෂිය වූයේ බෝම්බය සඟවා තිබූ ගමන් මල්ල තුල තිබූ ඇඳුම් මිලදී ගත්තේ ඔහු බවට මෝල්ටා ජාතික සාප්පු හිමිකරු ටෝනි ගවුචි විසින් සිදු කළ ප්‍රකාශයයි. නමුත් මෙම සාක්ෂිය ලබා දීම සඳහා ඇමරිකානු බුද්ධ්‍යංශය විසින් ටෝනි ගවුචි වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2කට අධික මුදලක් ලබා දී ඇති බව පසුව අනාවරණය වුණා. වර්ෂ 2007 දී ස්කොට්ලන්ත අපරාධ නඩු සමාලෝචන කොමිසම විසින්
වසර 3ක් මුළුල්ලේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ප්‍රකාශ කරනු ලැබුවේ අල් මෙග්‍රාහිගේ නඩු තීන්දුව තුළ බරපතල නීතිමය දෝෂ දකින්නට ඇති බවයි. ඒ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අල් මෙග්‍රාහිට අවස්ථාව උදා කර දෙමින්. මේ අතර වර්ෂ 2008 දී අල් මෙග්‍රාහි මාරාන්තික පුරස්ති ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව සොයා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා. අල් මෙග්‍රාහිට තවදුරටත් ජීවත් වීමට ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් පමණක් වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මෙම මානුෂීය හේතුව මත පදනම්ව ඔහුව නැවතත් ලිබියාව වෙත පිටත් කර හැරීමට අධිකරණය තීන්දුව කළා. අවසානයේදී අල් මෙග්‍රාහි වර්ෂ 2012 දී මිය ගියේ වෛද්‍යවරුන් අනුමාන කළ කාලයට වඩා වසර 3ක් ජීවත් වීමට වරම් ලබමින්. කෙසේ වෙතත් මිය යන තුරුම අල් මෙග්‍රාහි ප්‍රකාශ කර සිටියේ තමන් ලොකබී ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ලොකබී ප්‍රහාරයෙන් අනතුරුව ලිබියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර ජාතීන් විසින් පනවනු ලැබූ දැඩි ආර්ථික සහ දේශපාලන සම්බාධක රැසකට මුහුණ දීමට සිදු වුණා. ලිබියාවේ තෙල් කර්මාන්තය සහ ආර්ථිකය සහ මුලින්ම කඩා වැටෙන්නට වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් 2000 දශකයේ මුල් භාගයේදී මෙම හුදකලාභාවයෙන් මිදී ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට නැවත එක්වීම සඳහා ලිබියානු බලධාරීන් උත්සාහ දැරුවා. ඒ සඳහා ඔවුන් අනුගමනය කළ පළමු පියවර වූයේ ලොකබී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් වූ ලිබියානු ජාතිකයින් දෙදෙනාව නීතිය හමුවට පැමිණවීමයි. වසර ගණනාවක ප්‍රතික්ෂේප කිරීම් වලින් අනතුරුව වර්ෂ 1999 දී ගඩාෆි විසින් අබ්දෙල් බසෙට් අල් මෙග්‍රාහි සහ ලැමෙන් ෆීමා යන නිලධාරීන් දෙදෙනාව කැම්ප් සෙයිස්ට් අධිකරණය වෙත භාර දීමට කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි. තවද වර්ෂ 2003 අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද ලිබියාව කටයුතු කළා. එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ලොකබී ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධයෙන් ලිබියානු රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ වගකීම ලිබියානු රජය විසින් භාර ගන්නා බවයි. මෙය ගඩාෆි පාලන සමය තුළ දක්නට ලැබුණ විශාලතම රාජ්‍යතාන්ත්‍රික පසුබැසීමක් වන බවයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහස. ඉන් නොනවති ලොකබී ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් අධීර කිහිපයක් යටතේ වන්දි ගෙවීමටද ලිබියාව එකඟ වුණා. මියගිය පුද්ගලයන් 270 දෙනෙකු සඳහා එක් අයෙකුට ඩොලර් මිලියන 10 බැගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට ලිබියාව කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි. ඒ එක් අධීරයන්ට අදාළව ලිබියාවට එරෙහිව පනවා තිබූ ආර්ථික සහ දේශපාලන සම්බාධක ක්‍රමක්‍රමයෙන් ඉවත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර ජාතීන් එකඟ වී තිබීම තුලයි. ගඩාෆි විසින් එතෙක් කලක් ලිබියාව තුළ ක්‍රියාත්මක කළ මානව සංහාරක ආයුධ වැඩසටහන් අත්හැර දැමීමට තීරණය කිරීමද එහිම ප්‍රතිඵලයක්. ඒ අනුව වර්ෂ 2003 දෙසැම්බර් මාසයේදී ලිබියාව තුළ ක්‍රියාත්මක වූ රසායනික ජීව විද්‍යාත්මක මෙන්ම න්‍යෂ්ටික ආයුධ නිපදවීමේ රහසිගත වැඩසටහන් සියල්ලම මුළුමනින්ම අතහැර දැමීමට ගඩාෆි කටයුතු කළා. ඒ ජාත්‍යන්තර පරීක්ෂකවරුන් ඉදිරියේ ඒවා විනාශ කිරීමටද එකඟතාව පළ කරමින් වර්ෂ 2004 දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයා ලිබියාවේ සංචාරයක නිරත වෙමින් ගඩාෆි සමගින් මුහුණට මුහුණ සාකච්ඡා පවත්වන්නට පවා ඉදිරිපත් වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. එමෙන්ම ඇමරිකාවද නැවත වතාවක් ලිබියාවත් සමගින් රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් මින් අනතුරුව කටයුතු කළා. මසූඩ් නඩුව යනු වර්තමානය වන විටත් ලොකබී ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ පද්ධතිය තුළ විභාග වෙමින් පවත්නා අතිශය ආන්දෝලනාත්මක නඩුවක්. ගඩාෆි පාලන සමය තුළ ලිබියානු බුද්ධ්‍යංශයේ සේවයේ නිරත වූ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරියෙකු වූ අබු අගීලා මොහමඩ් මසූඩ් බෝම්බ නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කළා. කෙසේ වෙතත් වර්ෂ 2011 දී ගඩාෆි පාලනයේ බිඳ වැටීමෙන් පසු මසූද්ට ලිබියාව තුළ ගත කිරීමට සිදු වූයේ සිරගත ජීවිතයක්. නමුත් වසර 11කට පමණ පසුව ඔහුව නිදහස් කිරීමට ලිබියානු බලධාරීන් කටයුතු කළා. වර්ෂ 2020 දී FBI ආයතනය විසින් මසූද්ට එරෙහිව අධිකරණයේ ඉදිරියේ චෝදනා ගොනු කරන්නට පියවර ගත්තා. ඒ ලොකබී ප්‍රහාරයට අදාළ වූ බෝම්බේ නිපදවනු ලැබුවේ ඔහු විසින් වන බවට චෝදනා නගමින්. මෙම පසුබිම තුළ වර්ෂ 2022 නොවැම්බර් මාසයේදී ලිබියාවේ ට්‍රිපෝලි නුවර පිහිටි මසූඩ්ගේ නිවසට කඩා වැදුන එක්තරා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට කටයුතු කළා. කෙසේ වෙතත් ඉන් සති කිහිපයකට පසු එම සන්නද්ධ කණ්ඩායම විසින් මසූඩ්ව FBI ආයතනය වෙත භාර දීමට පියවර ගනු ලැබුවේ ඔවුන් සමගින් ඇති කරගත් රහස් එකඟතාවයක් මතයි. ඒ අනුව වර්ෂ 2022 දෙසැම්බර් මාසයේදී
වොෂින්ටන් ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටීමට මසූඩ්ට සිදු වුණා. මෙම නඩු විභාගය ප්‍රධාන වශයෙන්ම ගොඩනැගී තිබුණේ වර්ෂ 2012 දී ලිබියානු බුද්ධ්‍යංශ විමර්ශකයෙකු වන ජමාල් නැමැති නිලධාරියා හමුවේ මසූඩ් විසින් කරන ලබැයි කියවෙන ප්‍රකාශයක් මුල් කොටගෙනයි. එම ප්‍රකාශයට අනුව තමන් විසින් ලොකබී ප්‍රහාරයට අදාළ බෝම්බෙන් නිපදවා අල්මෙග්‍රාහි සහ ෆීමා වෙත ලබා දුන් බවත් ප්‍රහාරය සාර්ථක වීමෙන් අනතුරුව ගඩාෆි විසින් තමන්ව ඇගීමට ලක් කළ බවත් මසූඩ් පිළිගෙන තිබුණා. කෙසේ වෙතත් මසූඩ්ගේ නීතිඥයන් ප්‍රකාශ කරන්නේ මෙම පාපොච්චාරණය සත්‍ය එකක් නොවන බවයි. ලිබියානු සිරගෙදරදී මුහුණ ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු විසින් තමන්ට දරුණු ලෙස පහර දී තර්ජනය කොට බලහත්කාරයෙන් මෙම ප්‍රකාශය ලබාගත් බව මසූඩ් පවසනවා. මෙම නඩුව නැවත වර්ෂ 2026 මැද භාගයේදී කැඳවීමට නියමිතයි. මේ හරහා ලොකබී ප්‍රහාරයේ සැබෑ බෝම්බ නිෂ්පාදකයා මසූඩ් වන බවට තහවුරු වුවහොත් එය ඇමරිකානු අධිකරණ ඉතිහාසය තුළ සිදු වූ විශාලතම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය වනු ඇති බවයි බොහෝ නීති විශාරදයින්ගේ අදහස. නමුත් ලිබියාවෙන් ඔහුව පැහැරගෙන ආකාරය සහ බලහත්කාරයෙන් ලබාගත් බව කියවෙන පාපොච්චාරණයේ නීත්‍යානුකූල භාවය යනාදී ගැටලු හේතුවෙන් මෙම නඩු විභාගය ජාත්‍යන්තර නීති ශ්‍රේෂ්ත්‍රයේ දැඩි අවධානයකට ලක්ව තිබෙන බැව් රහසක් නොවේ. ලොකබී ප්‍රහාරය සිදු කරනු ලැබුවේ ලිබියාව නොව ඉරානය සහ PFLP-GC හෙවත් පලස්තීනය නිදහස් කර ගැනීම උදෙසා වූ මහජන පෙරමුණේ සටන්කාමින් විසින් වන බවයි බොහෝ ස්වාධීන විමර්ශකයන්ගේ විශ්වාසය. ලොකබී ප්‍රහාරයට මාස 5කට පමණ පෙර ආතුව එනම් වර්ෂ 1988 ජූලි මාසයේදී ඉරාන සිවිල් මගී ගුවන් යානාවක් වූ ඉරානයා ෆ්ලයිට් 655 යානාව වෙඩි තබා බිම හෙලීමට ඇමරිකානු USS වින්සනස් යුද නෞකාව කටයුතු කළා. ඒ අහිංසක ඉරාන වැසියන් 290 දෙනෙකුට තම දිවි අහිමි කරමින් ඊට පළිගැනීමක් වශයෙන් ඉරානය විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත පදනම්ව පලස්තීන සටන්කාමීන් විසින් ලොකබී ප්‍රහාරය දියත් කළ බවයි බොහෝ දෙනාගේ විශ්වාසය. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හිදී අත්අඩංගුවට පත් වූ පලස්තීන ත්‍රස්තයන් සතුව ලොකබී ප්‍රහාරයට භාවිතා කළ ආකාරයේම ටොෂීබා රේඩියෝ බෝම්බ හමු වූ බැව් පසුකාලීනව අනාවරණය වුණා. ලොකබී ගුවන් යානා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම වැඩසටහනේදී ඉදිරිපත් වූ කරුණුවලට අමතරව වෙනත් කරුණු ඔබ සතුව ඇත්තේ නම් ඒවා කමෙන්ට්ස් තීරුවේ සටහන් කරන ලෙස මතක් කරමින් ඔබෙන් සමුගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස ග්ලෝබල් චැනලය සබස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.